ආශය බොහෝ වේවායි. ජීවිතය තුළින් අප ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඉතින් සූර්ය චන්ද්‍ර ශක්ති සංකලනයෙන් පිය උරුමයෙන් මව් කුසි කර්මය ලෙසින් ජම්ම දායාදය ලැබුවා වූ අභිමානවත් සූර්ය වංශික මිනිසුන් ශ්‍රීමත් ශාලිවාහන ශකරාජ නූප වර්ෂ ප්‍රමාණයෙන් 1947 වැන්නේ මතු විෂ්ණු වංශතියට අයත් විශ්ව දේව යුග පංචාබිදයෙහි ශනි හිමි කුම්භ ලග්නය, රවි හිමි සිංහ හෝරාව, බුධ හිමි මිථුන දෙර්කායනය, ශනි හිමි මකර නවාංශකයේ සමග රාහු හිමි සානකතේ පළමු පාදයේ උදාව පැවතියදී බක් මස අව පෑලවිය තිතියල රවි දින හෙවත් විවහාරික ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් 2025 වූ අප්‍රේල් මාස 14 වන සඳු දින සිව්වන අනුවත්සර බේද නාමධාරී බ්‍රහ්ම දේවාධිපති විශ්චාවාසු නම් සූර්ය සංවත්සරය උදාවන බව මේ දන්වා සිටිමු. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නවසඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා 2025 මාර්තු මාස 30 වන සඳුදා දිනේදී අභිනව සූර්ය වර්ෂය සඳහා 2025 මැයි මාස පළමු වන ගුරු දිනේදී නවසඳ බැලීම යහපත් බව සංවත්සර පත්‍රය තුල සඳහන් වෙනවා. පැරණි සූර්ය වර්ෂය සඳහා ස්නානය කිරීම 2025 වූ අප්‍රේල් මාස 13 වන ඉරු දින දිඹුල්පත් මිශ්‍ර යුෂ නානුකා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම සුබදායක වන බව සංවත්සර පත්‍රය තුල සඳහන් වනවා. අභිනව සූර්ය වර්ෂයේ උදාවීම 2025 වූ අප්‍රේල් මාස 14 වන සඳු දින පූර්ව භාග 3:21ට අභිනව සූර්ය වර්ෂය උදාවීම සිදු වෙනවා. පුණ්‍ය කාලය අප්‍රේල් මාස 13 වන ඉරු දින අපර භාග 8:57 සිට පසු දින එනම් 14 වන සඳු දින පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය යෙදී පවතිනවා. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වන සඳු දින පූර්ව භාග 4:04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දීකිරි සහ මිලඳ පිළියෙල කර ගැනීම සුබදායක බව සඳහන් වෙනවා. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය අප්‍රේල් මාස 14 වන සඳු දින පූර්ව භාග 6:44ට මුතු සහ ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කිරීම සුබදායක බව සංවත්සර පත්‍රය තුල සඳහන්. හිසතෙල් ගෑම 2025 වූ අප්‍රේල් මාස 16 වන බුධ දින පූර්ව භාග 9:04ට කොළ පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළුන් පත්‍රද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානුගා තෙල්ගා ස්නානය කිරීම යහපත් බව සඳහන් වෙනවා. ඉතින් ප්‍රේක්ෂක පාඨක රස හිතවතුනි උදාවන උදා වූ අභිනව සූර්ය වර්ෂය සකල සිතින් සෞභාග්‍යමත් වූ සූර්ය වර්ෂයක් වේවා. ජීවිතයේ YouTube නාලිකාව වෙනුවෙන් සහ හනහන ලංකා ජ්‍යොතිෂ සේවාව වෙනුවෙන් අප මෙලෙස ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලබනවා.